In Piliandala, Sri Lanka, Suchi volunteers launched their first cleanup operation. As they cleared the overgrown roadside, the volunteers were shocked by what they found. අපි සාමාන්‍ය පරිසරය රැකගත යුතුයි. ඒ කියන්නේ දැන් තියෙන සමාජයේ දැන් අපේ අත්දැකීමුත් එක්ක අපේ ගම්වල වුණත් ඇලදොලවල් වල දැන් වතුර නැහැ. ඉස්සර අපි මේ ගොඩක් වතුර තිබ්බ තැන් අනිත් එක පරිසරයේ හුස්ම ගන්නකොට උනත් අපිට තේරෙනවා මේ ටිකක් අමාරුයි. The trash was scattered everywhere along the roadside, tossed from passing cars. ඔගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ පාරවල් වල තැන් තැන් වල කුණු කසර දාලා යන්න නැතුව ඒව හරි විදියට බහැර ගන්න කියලා තමයි. In October, the team went to the beach. Set against blue skies and open seas, it should have been beautiful, but piles of tangled trash and discarded fishing nets spoiled the view like a stain on nature's beauty. දැන් අද මගේ දරුවොත් මේකට සහභාගී වෙලා ඉන්නවා. මගේ දරුවෝ 4 දෙනාම සහභාගී වෙලා තියෙනවා. මම දැන් එයාලටත් කියන්නේ එයාගේ යාළුවන්ටත් එයාගේ වයසේ කට්ටියටත් මේ පණිවිඩය දෙන්න. අපි හැමතැනම කුණු දාන්න නැතුව මේ ලස්සන්ට ඉමු කියලා තමයි මම ඉදිරි අනාගතේත් ඒ ඉන්න ළමයින්ටත් කියන්නේ. The volunteers worked hard to restore the land to its natural state, hoping to inspire the next generation to protect the earth. ITV reports.